වැසි හෝ ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇතිවීමේ සම්භාවිතාවක් පවතී. එමෙන්ම කළුතර කොළඹ යක්කල මීගමුව සහ පුත්තලම යන ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වැසි තත්ත්වයක් පෙන්눔 කරනවා. තවද දඹුල්ල කුරුණෑගල මහනුවර ප්‍රදේශවලද සුළු වර්ෂා තත්ත්වයන් පෙන්눔 කරනවා. තවද උදෑසන 11 පමණ වන විට කොළඹ අල්ගම පන්නල දුම්පේ හෝමාගම ඇහැලියගොඩ යන ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. සවස 5 පමණ වන විට තිරිකුණාමලේ දිස්ත්‍රික්කයට වැසි ආරම්භ වන අතර යාපනයේ අර්ධද්වීපයේද වර්ෂාව තවදුරටත් පවතින අතර තවද අනුරාධපුරයේ කැකිරාව මදිරිගිරිය යන ප්‍රදේශවලද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. සවස 5 පමණ වන විට නිලුම්දෙනිය සහ උතුරු මැද පළාත තුල වැසි තත්ත්වයේ තීව්‍ර වන ලකුණු පෙන්눔 කරනවා. රාත්‍රී 8 පමණ වන විට සුළු වර්ෂා තත්ත්වයක් බස්නාහිර පළාත තුල ඇතිවිය හැකි අතර ලංකාවේ අනිකුත් ප්‍රදේශ වැසි රහිත ස්වභාවයක් පෙන්눔 කරනවා. නැවතත් 27 වෙනිදා උදෑසන 5ත් 8ත් අතර ගාල්ල කොළඹ මීගමුව පුත්තලම උතුරු මැද සහ යාපනයේ දිස්ත්‍රික්කවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා.